බොහොමන් කොනිචිවා Dream Beyond Borders මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලන්න නැති කියලා හිතනවා. ඉතින් ඒ වීඩියෝ එක වගේම අදත් ඔයාලට ජපානයට එන්න කවුරු හරි ආසාවෙන් ඉන්නවනම් ඒ වගේම ජපාන් භාෂාව මේ මොහොතේ ඉගෙන ගන්න කැමැත්තක් ආසාවක් දක්වන කවුරු හරි ඉන්නවනම් මේ මොහොතේ ඉගෙන ගනිමින් කවුරු හරි ඉන්නවනම් එයාලා වෙනුවෙන් තමයි අදත් මේ වටිනා කියන වීඩියෝ එක මම අරගෙන ආවේ. හරි අපි වැඩි කතා නැතුව අපි අද යමු වීඩියෝ එකට. අද වීඩියෝ එකේ thumbnail එකෙන් ඔයාලා දකින්න ඇති මම මොකක්ද ගැනද කතා කරන්නේ කියලා. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ මම කතා කරේ Japanese language exams ගැන. ඒ කියන්නේ ජපාන් භාෂා විභාග ගැන. ඔයාලා ජපානයට එන්න බලාපොරොත්තුවක් වෙනවා රැකියාවක් සඳහා, වැඩිදුර අධ්‍යාපනය සඳහා, ඒ වගේම ජපාන් භාෂා පාසල් වලට ඇතුළත් වෙන්න, ඒ වගේම මෙහි ජපානයේ කාර්මික විද්‍යාලයක අධ්‍යාපනය හදාරන. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන විභාග කිහිපයක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම JLPT, ඒ වගේම JFT, NET ඊට අමතරව තව exams කීපයක් ගැන මම ඔයාලට මගේ කලින් වීඩියෝ එකේ සඳහන් කරේ. ඉතින් ඒ වගේම ඒ exams ගැන ඔයාලට වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඒ අදාළ links නුත් websites වල මම description box එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම ආරාධනා කරන ගමන් අද අපි යමු අපේ වීඩියෝ එකට. අද මම ඔයාලත් එක්ක මේ vlog එකෙන් අරගෙන එන්නේ JLPT, NET සහ JFT කියන exams වලට අදාළ recommended syllabus එක සහ recommended books ටික. ඒ කියන්නේ අපි මොනවද මේ exams ටිකේ syllabus එක cover වෙන්න කරන්න ඕන පොත් කියන එක. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු අද වීඩියෝ එකට. හරි. අපි බැලුවොතින් JLPT N5 level එකට අදාළ recommended books විදියට මට ඔයාලට හඳුන්වන්න පුළුවන් ප්‍රධානම පොත තමයි Japanese Foundation එකෙනුත් recommend කරන පොත තමයි මෙන්න මේ කියන මින්නනෝ නිහොංගෝ පොත. මෙතන ජපාන් වලින් මින්නනෝ නිහොංගෝ කියලා ලියලා තිනවා. ඉතින් මේ පොතේ lessons 25ක් ඔයාලට ඇතුළත් වෙනවා. lessons 25ක් ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි grammar කොටස්, ඒ වගේම කයිවා, ඒ වගේම තව ප්‍රශ්න, මොන්දයි, ඒ වගේම listening කියලා වෙන වෙනම fukushu, frenshu, reibun, bunkei කියලා කොටස් කීපයක් ඇතුළත් වෙනවා. ඉතින් මේ විදියට lessons 25ක් තියෙනවා ඔයාලට අධ්‍යයනය කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම N5 syllabus එකේදී ඔයාලා මේ lessons 25ම cover කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට මේ පොතත් එක්ක මෙන්න මේ විදිහේ CD එකකුත් හම්බ වෙනවා. ඉතින් මේ CD එකේ ඔයාලට play කරලා අහන්න පුළුවන් මේ පාඩම් 25ට අදාළ listening ප්‍රශ්න සහ ඒ වගේම අදාළ කයිව කොටස කොහොමද යන්නේ කියන එක. ඉතින් මෙන්න මේ මින්නනෝ නිහොංගෝ පොත තමයි ප්‍රධාන වශයෙන්ම N4 සහ N5 levels දෙකට recommend කරන්නේ. මේ තියෙන්නේ N4 level එක. N4 level එකේ මින්නනෝ නිහොංග පොත, මේ තියෙන්නේ N5 level එකේ මින්නනෝ නිහොංග පොත. එතකොට එක පොතක පාඩම් 25ක් සහ අනිත් පොතේ පාඩම් 25ක් විතර ඔයාලට පාඩම් 50ක් සම්පූර්ණ කරන්න තියෙනවා N4 level එකට එනකොට. ඉතින් ඊට අමතරව මම ඔයාලට කියන්නම් තවත් පොත් දෙකක් ගැන. N4 සහ 5 levels දෙකේදී ඔයාලා සම්පූර්ණ කරන්න ඕන ගෙන්කි ඉචි කියලා පොතක් තියෙනවා. ඒ පොතත් ඔයාලා අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕන. ඒ වගේම JLPT N5 kanji පොත, මෙන්න මේක තමයි kanji පොත. ඒකෙත් ඔයාලට ඒ JLPT N5 level එකට අදාළ සියලුම kanji අක්ෂර ලියන විදිය, ඒ වගේම පියවරෙන් පියවර මේ පොතේ kanji අක්ෂර මේකේ 218ක් තියෙනවා. ඒ වුණාට ඔයාලට සාමාන්‍යයෙන් අපි JLPT N5 level එකට kanji 100ක් වගේ තමයි, basic kanji 100ක් වගේ තමයි අපි අධ්‍යයනය කරන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් ඔක්කොම kanji ටික ඉගෙනගෙන ගියාට ඒක පාඩුවක් වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට ඔයාලට පියවරෙන් පියවර ඒ වගේම kanji වාක්‍යවල යෙදෙන විදිය ගැනත් ඔයාලට වෙනම අභ්‍යාස විදියට කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම lessons 10ක් විතර අවසානයේ ඔයාලට unit test නුත් මේ kanji පොතේ බලා ගන්න පුළුවන්.
ඉතින් ඔය විදිහට N5 සහ N4 levels දෙකටම අදාළව ඔයාලට මේ kanji පොත් දෙක අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට අමතරව ඉතින් JLPT ඔන්න ඔය විදිහට තමයි JLPT N5 මින්නන නිහොංගෝ 1 ඒ වගේම ගෙන්කි 1 JLPT N5 kanji පොත ඒ වගේම JLPT N5 vocabulary පොත. ඊට පස්සේ අපි ගත්තොත් ඉතින් JLPT N4 එකටත් ඒ විදිහටමයි මින්නනු නිහොංගෝ 2 එක ඒ වගේම ගෙන්කි 2 පොත JLPT N4 grammar පොත ඒ වගේම JLPT N4 reading and listening කියන පොත. ඒ වගේම JLPT N3 දැන් එතකොට JLPT N5 සහ JLPT N4 කියන levels දෙකෙන් මේ පොත් දෙක අවසන් වෙනවා මින්නනෝ නිහොංගෝ පොත් දෙක. ඒ කියන්නේ lessons 50ක් cover වුණාට පස්සේ N3 එකට මේ මින්නනෝ නිහොංගෝ පොතක් ඔයාලට නැහැ. ඉතින් N3 එක වෙනමම syllabus එකක් විදිහට තමයි යන්නේ. Shinkansen Master N3 ඒ වගේම Shinkansen Master N3 එකේ grammar සහ reading පොත් දෙකත් ඒ වගේම සෝමතොමේ N3 series එකත්. ඊළඟට JLPT N2 එක ගත්තොත් අපි Shinkansen Master N2 එක grammar එකට වෙනම reading වෙනම ඒ වගේම listening වෙනම පොත් තුනක් තියෙනවා. ඒ වගේම සෝමතොමේ N2 series එක. එතකොට JLPT N1 කොටස අපි ගත්තොත් Shinkansen Master N1 ඒ කියන්නේ අර කලින් levels තුනේම තිබිච්ච ඒ කියන්නේ JLPT N3 N2 සහ N1 කියන එකේ අදාළ ඒ පොත් පහම සම්පූර්ණ වෙන්න ඕන. ඒ කියන්නේ JLPT N3 එකේ මම කියවනේ Shinkansen Master N3 grammar පොත, ඒ වගේම Shinkansen Master N3 reading පොත. ඒ වගේම N2 එකේ Shinkansen Master N2 grammar reading listening. ඒ පොත් පහම N1 එකට එනකොට complete වෙලා තියෙන්න ඕන. ඒ වගේම සෝමතොමේ N1 series එක. ඉතින් ඔන්න ඔය විදියට තමයි JLPT exam එකට අදාළ පොත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මීට අමතරව ඔයාලා විභාගයක් කරනකොට ඒකට අදාළ සිලබස් එකට වෙනුවෙන් ලියවිච්ච තවත් පොත් ගොඩාක් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නම් කාල වේලාව තියෙනවා නම් ජපන් භාෂාව ගැන ඔයාලා ගොඩක් උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඒ පොතුත් ඔයාලට අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි යමු NET exam එකට. ඉතින් NET exam එකෙත් ගොඩක් වෙලාවට මේ JLPT සිලබස් එකට සමාන සිලබස් එකක් තමයි NET exam එකෙත් තියෙන්නේ. ඉතින් ඒකෙත් මින්නනෝ N5 සහ N4 level දෙකටම මින්නනෝ නිහොංගෝ N5 පොත සහ N4 පොත තමයි අධ්‍යයනය කරන්නේ. N3 සහ N1 වලටත් ඒ අදාළ Shinkansen Master කියන පොතම තමයි අධ්‍යයනය කරන්නේ. ඒ වගේම ඊට අමතරව NET practice test book එකක් තියෙනවා. ඒක level එකකින් level එකට, ඒ කියන්නේ level 4 එකට එකක්, 5 එකට එකක්, 3 වලට එකක්. ඔය විදිහට level එකෙන් level එකට level එක base කරගෙන ඒ පොත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි ගියොත් JFT කියන exam එකට ඔයාලා දන්නවා JFT exam එක පවත්වන්නේ SSW visa category එක යටතේ රැකියාව සඳහා විශේෂ නිපුණතා කියන කැටගරි එක යටතේ රැකියාව සඳහා ජපානයට කවුරු හරි එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔන්න එයාලා වෙනුවෙන් පවත්වන මේ JFT exam එකට අදාළ සිලබස් එක මොකක්ද? ඉතින් ඔයාලා අහලත් ඇති JFT exam එකට ඉරොදොරි කියලා පොත් තුනක් තියෙනවා. starter එක සහ elementary 1 සහ elementary 2 කියලා. ඉතින් ඔන්න ඔය කියන පොත් තුන අනිවාර්යයෙන්ම ඔයාලා අධ්‍යයනය කරන්න ඕන JFT exam එකට. ඉතින් ඊට අමතරව JFT exam එකේ Japanese for daily work කියලා තියෙනවා පොතක්. ඒක basic Japanese. ඒ කියන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී අපට ජපන් භාෂාව කතා කිරීමට අවශ්‍ය ව්‍යාකරණ කොටස් තමයි ඒ කියන්නේ spoken Japanese කොටස් තමයි ගොඩක් වෙලාවට ඒ පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම JFT basic official practice book කියන්නේ ඔය කියන ඉරදොරි පොත් තුනටම තමයි. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට Japanese language exams වලට අදාළ පොත් ගැන සුළු අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. හරි අපි ඊළඟට බලමු මොනවද මේ අදාළ exams වලට අදාළ syllabus එක කියලා. ඉතින් අපි බැලුවොත් N5 එක JLPT N5 level එකේ ඔයාලට හිරගන කතගන කියලා හෝඩි දෙකක් ඉගෙන ගන්න. ඒ වගේම basic kanji 100ක්, ඒ වගේම basic grammar කොටස් විශේෂයෙන්ම this
සහ මස් ඒ වගේම තමන් ගැන විස්තර කරන්නේ කොහොමද කියන එක ගැනත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම simple listening and reading කොටස් කීපයක් ඇතුළත් වෙනවා. ඊළඟට N4 level එකට ගියොතින් kanji 300ක්. ඒ කියන්නේ කලින් N5 level එකේදී ඔයාලා ඉගෙන ගත්ත kanji 100ට අමතරව තවත් kanji 200ක් 220ක් 215ක් 220ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔක්කොම kanji ප්‍රමාණය kanji 300ක් ඔයාලට N4 level එකේදී සම්පූර්ණ කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම verb forms ඒ කියන්නේ තේ ෆෝම් එක නයි ෆෝම් එක තා ෆෝම් එක තයි ෆෝම් එක වගේ ෆෝම් සෙට්ස් කීපයක් ඔයාලට සම්පූර්ණ කරන්න තියෙනවා verbs වල. ඒ වගේම daily conversations ඒ වගේම short passages read කරලා ඒකට අදාළ අහපු ප්‍රශ්න වලට උත්තර ලියන්නත් ඔයාලට ඒ සිලබස් එකේදී තියෙනවා. ඊළඟට අපි JLPT N3 සිලබස් එක ගැන කතා කරොත් kanji 650ක්, ඒ වගේම intermediate grammar, complex sentences සහ news level listening කොටසකුත් ඔයාලට හම්බ වෙනවා. ඉතින් N4 සහ N5 සහ N4 කියන levels දෙකට වඩා ටිකක් advanced level එකක් තමයි N3 level එක කියන්නේ. ඊළඟට අපි JLPT N2 level එකට ගියොත් kanji 1000ක්, ඒ වගේම advanced grammar parts, ඒ වගේම formal expressions, long reading passages සහ fast listening කොටසක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම N1 එකට ගියොත් JLPT N1 kanji 2000ක්. ඒ කියන්නේ N1 කොටසට එනකොට ඔයාලා සම්පූර්ණ kanji 2000ක් N1 එක අවසන් වෙනකොට සම්පූර්ණ කරගන්න ඕන. ඒ වගේම academic and business grammar, ඒ වගේම native speed listening. ඒ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් JLPT exam එකේ N1 level එක වෙනකම්ම complete කරා නම් ඔන්න එයාට හැකියාව ලැබෙනවා native Japanese කෙනෙක් විදියට. ඒ කියන්නේ ජපන් ජාතිකයෙක් විදියටම ස්පීඩ් ලිස්නිං වේගයෙන් ඇහුම්කන් දෙන්න. ඒ කියන්නේ ඔයාලා අහලත් ඇති ජපන් භාෂාව කියලා කියන්නේ ඉතා වේගයෙන් කතා කරන භාෂාවක්. සමහර වෙලාවට අපි කොච්චර ජපන් ඉගෙනගෙන තිබුණත් අපි ජපන් දන්නව වුණත් අපිටත් එයාලා කියන දේ සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. ඉතින් ගොඩාක් ජපාන් ඉගෙනගෙන තියෙන කෙනෙකුටත් ඒ සමහර වෙලාවට එයාලා කියන දේ සමහර වෙලාවට තේරුම් ගන්න අපහසු අවස්ථා තියෙනවා. මොකද එයාලා හරි වේගයෙන් කතා කරන නිසා. ඉතින් ඔන්න N1 level එක ඔයාලා හරියටම complete කරොත් ඔයාලට හැකියාව ලැබෙනවා native කෙනෙක් විදියටම ජපාන් ජාතිකයෙක් විදියටම ජපාන් කතා කරන්න සහ ජපාන් කතා කරන දේට සවන් දීලා ඒ දේ අවබෝධ කරගන්න තේරුම් කරගන්න. ඉතින් NET exam එක ගැනත් ඔයාලට මම සරලව හැඳින්නුවොත් ඒකෙත් සිලබස් එක ගොඩක් වෙලාවට JLPT සිලබස් එකත් එක්ක සමාන සිලබස් එකක් තමයි යන්නේ. FT basic exam එකට. ඒ කියන්නේ ඔයාලා දන්නවා JFT exam එක SSW visa category එක යටතේ ජපානයේ රැකියාව සඳහා එන අය වෙනුවෙන් තමයි තියෙන්නේ. එතකොට මේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඔයාලගේ සිලබස් එක වෙන්නේ ඉරදොරි පොත. ඒ වගේම ඒකේ starter level එක, ඒ වගේම elementary 1 සහ elementary 2 කියන පොත් තුන ඔයාලා අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕන. AFT basic exam එකේ syllabus එක විදිහට අපි ගත්තොත් daily life Japanese ඒ කියලා කියන්නේ ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයේදී භාවිතා වන ජපන් භාෂාව තමයි ගොඩක්ම මේ JFT syllabus එකෙන් cover වෙන්නේ. ඒ වගේම තමයි basic kanji කොටස් කීපයක් cover වෙනවා. ඒ වගේම vocabulary, listening based questions, ඒ වගේම grammar for communication, ඒ වගේම practical situations. විශේෂයෙන්ම මේ JFT එක ගැන අපි සරලවම කෙටියෙන් කිව්වොත් අපි සාරාංශ කරොත් මේ සිලබස් එක එදිනෙදා ඒ කියන්නේ ජපානයේ ජීවත් වන කෙනෙකුට එදිනෙදා අපේ වැඩ කටයුතු සිද්ධ කර ගැනීම සඳහා ඒ කියන්නේ කඩේකට ගිහිල්ලා අපිට අවශ්‍ය දේවල් ටික කරගන්න එතෙන්දී අවශ්‍ය වෙන ජපන් භාෂාව ඒ වගේම තමයි අපි වැඩ කරන ආයතනයේදී එදිනෙදා භාවිතා වන ජපන් භාෂා කොටස් තමයි මේ JFT කියන සිලබස් එකෙන් විශේෂයෙන්ම ආවරණය වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔයාලට මේ JLPT NET සහ JFT කියන
එක්සෑම්ස් වල ඒ අදාළ පොත් සහ සිලබස් එක ගැන මට සරලව ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මම අනිවාර්යයෙන්ම ඔයාලට මේ පොත් සහ මේ සිලබස් එක ගැන තවත් වැඩිදුර විස්තර දැනගන්න ඒ අදාළ වෙබ්සයිට්ස් වල ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියන්න. ඉතින් තවත් වීඩියෝ එක දික් වෙන නිසා මම අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක ගැනත් ඔයාලගේ කමෙන්ට් එක පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම් ආයි දවසක තවත් මේ වගේ වටින කියන වීඩියෝ එකක් අරගෙන Dream Beyond Borders අපි එනවා ඔයාලව හම්බ වෙන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. අදට ගිහිල්ලා එන්නම්. සයොනරා.